ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ ධම්මිස්සර ධර්මේශ්වරයා තුල තියෙන අරහං ගුණය සීමා කරන්න බෑ. ගෝඨපබ්බත විහාරයේ තිස්ස කියලා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තිස්ස මහ රහතන් වහන්සේ සතිපට්ඨානය සජ්ජායනා කරනවා. මේ කුටිය ළඟ මේ හුඹහක් තියෙනවා. මේ හුඹහේ ගැරණියෙක් සෑහෙන කාලයක් ජීවත් වුණා. මේ ගැරණියා වයසට ගිහිල්ලා දැන් ඇස් අන්ධයි. හුඹහේ සිදුරේ හිස තියාගෙන මේ අන්ධ ගැරණියා ගොදුරු හොයාගන්න බැරුව බඩගින්නේ ඉන්නවා. දැන් එතන කුටියේ තිස්ස මහ රහතන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරනවා. මේ ගැරණියා මේ සතිපට්ඨාන දෝංකාරයට පොළව හෙල්ලෙනවනේ. ඒ හඬ ශ්‍රවණය කරමින් ඉන්න. මොකද ගැරන්ඩියට කන් නැහැනේ. අර දෝංකාර ශබ්දය තමයි අපි කතා කරන ශබ්ද දෝංකාර අහන්න පුළුවන් ඒ සත්‍යයන්ට. ආගෙන ඉන්නවා. සතිපට්ඨානාවසානයේ ඝණ්ඨාරය නාද කරනවා. සතිපට්ඨාන දේශනාවේ වල ඝණ්ඨාරය ගහනවා. ඒ ඝණ්ඨාරේ හඬ ඇහෙනවනේ මේ කම්පණය. ඒක ඇහිලා මහා ප්‍රසන්න සිතක් මේ ගැරන්ඩියට උපදිනවා. ඒ වෙලාවේ එතනින් ගිය කබරේ මේ ගැරන්ඩියා දැකලා කෙලින්ම ඔළුවෙන් අල්ලගෙන ගිලිනවා. අන්ධයිනේ. ඒ ක්ෂණයේම ඒ මොහොතේම ගැරන්ඩි සිරුර අත්හැරලා තව්තිසා භවණේ උපදිනවා. ඒ ක්ෂණයේ පින්වත්නි සතිපට්ඨානය දේශනා කොට නාද කළ ඝණ්ඨාරයේ නාදය කම්පණයට ප්‍රසාද සිත් ඇති කර ගැනීමෙන් ඒ කම්පණයට ප්‍රසාද සිත් ඇති කර ගැනීමෙන් ඉසිදු වැඩකට වැදගම්මකට නැති අන්ධ ගැරඬියෙක් දේවතාවෙක් කරන්ට තරම් බුදුරජාණන් වහන්සේ අරහං ධර්මය උන්වහන්සේ තුලින් උපන්නේ. ඒ ධර්මය අරහං ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණේ ඒ තරම් සීමා කරන්නට බෑ, ප්‍රමාණ කරන්නට බෑ, ඉස්මතු කොට පෙන්නලා මෙච්චරයි කියලා විස්තර කරන්නට බෑ, විවෘත කරලා මෙච්චරයි කියලා පෙන්නන්නට බෑ. මේ විදියයි කියලා විස්තර කරලා කාටවත් කියලා දෙන්න බෑ. නිකම් මතක තියාගන්න සියලු පූජාවන් ලැබීමට සුදුසුයි.